ලේර් 3ක් කියන ස්ටේන්ලස් ස්ටිල් කිචන් රැක්කයක් ගැන තමයි අද වීඩියෝ එක. මේ දවස්වල Facebook එකේ සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩින් යන අයිටම් එකක් තමයි මේක. ඔයාගේ කිචන් එකේ පැන්ට්‍රි එක උඩ, ඒ වගේම කැම මේසේ මේ ඕනම තැනක තියන්න පුළුවන් කිචන් රැක් එකක් තමයි මේක. අපි දැන් මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. මේ බොක්ස් එක ඇතුලේ මොනවද එන්නේ කියලා. මේ බොක්ස් එක ඕපන් කරලා පස්සේ අපිට මේක ප්‍රධාන කොටස් 9ක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ රැක් එකේ දෙපැත්තට එන කොටස් දෙකයි. මේ රැක් එකට එන ලේයර්ස් 3යි. ඒ ලේයර්ස් 3 යටට එන ප්ලාස්ටික් ප්ලේට් 3යි. සහ මේක සෙට් කරන්න එන ඇන ටික සහ ආයුධ ටික. අපි දැන් මේ කැලේ ටික පාවිච්චි කරලා මේ ඩිෂ් රැක් එක කොහොමද එන්නේ කියලා හදලා බලමු. ඩිෂ් රැකේ ප්‍රධාන කොටස් දෙකක් දෙපැත්තේ තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ප්‍රධාන කොටස් දෙකට තමයි මේ ඩිෂ් රැකේ ලේයර්ස් 3 සෙට් වෙන්නේ. හැම රැක් එකක්ම ඇන 4කින් මේ ප්‍රධාන කොටස් දෙකට සෙට් වෙනවා. මේ ඇන 4 සෙට් කරන්න මේ ඇලන් කී එක එනවා. ඊට අමතරව තව යතුරක් එනවා. මේ යතුර පාවිච්චි කරලා එක පැත්තේ ඇනේ අල්ලගෙන අනිත් පැත්තේ ඇලන් කී එකකින් තමයි තද කරන්න එන්නේ. මම මේ වීඩියෝ එකේ තද කරන්න නැතිනම් ඒක තමයි මෙච්චර කට්ටක් කන්නේ මේක සෙට් කරන්න. ඇත්තටම මේ යතුර පාවිච්චි කරනවා නම් පහසුවෙන් මේක සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ ඇන ටික පාවිච්චි කරලා මේ වීඩියෝ එකේ තියෙනවා වගේ අපි ප්‍රධාන කොටස් දෙකට මේ ලේයර්ස් 3 සෙට් කරගන්න තමයි මුලින්ම කරන්න ඕනේ. මම මේ අයිටම් එකේ සයිස් එක තවන චුට්ටක් කියලා ඉන්නම්. උස සෙන්ටිමීටර් 60ක් එනවා. පළල සෙන්ටිමීටර් 53ක් එනවා. ඒ වගේම ගැඹුර සෙන්ටිමීටර් 23ක් එනවා. කට්ටිය පටල ගන්න එපා. මේකේ ලේයර් දෙකේ රැක් එකකුත් එනවා. ලේයර් තුනේ රැක් එකකුත් එනවා. මේ තියෙන ලේයර්ස් තුනේ රැක් එක. මීට අමතරව ලේයර්ස් දෙකේ රැක් එකක් අපි ළඟ තියෙනවා. ඒකේ වීඩියෝ එකත් අපි ඉස්සරහට ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ලංකාවට එන්න මේ වගේ අලුත්ම ඔන්ලයින් ප්‍රොඩක්ට් ගැන වීඩියෝ බලන්න ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel subscribe කරන්න ඉඩත් මතක් කරනවා. දැන් අපේ ඩිෂ් රැක් එකේ තට්ටු ටික සෙට් කරගෙන ඉවරයි. දැන් මේ තට්ටු ටිකට යටින් ප්ලාස්ටික් ප්ලේට් තුනකුත් එනවා. මේ ප්ලේට් තුන පාවිච්චි වෙන්නේ මේ ඩිෂ් රැක් එකට දාන කෝප් වල පිඟාන වල වතුර බේරෙන්න තමයි මේ ප්ලේට් තුන පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ මේ ප්ලේට් එකේ කකුල් හතරට ස්ක්‍රූප් ඇණයක් ආකාරයේ කකුල් හතරක් තමයි එන්නේ. මේ ඇණ හතර පාවිච්චි කරලා කකුල් හතර සෙට් කරගන්න පුළුවන්. ඔයාලට පැත්තක් බැලන්ස් එක අඩුයි නම් පැත්තක් බැලන්ස් එක වැඩි නම් ඒකත් මේ ස්ක්‍රූප් ඇණත් පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඔයා හරියටම සෙට් කරලා තියෙනවා නම් මේ ඇණ හතර සම්පූර්ණයෙන්ම ඇතුළට එනකන් තද කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ අයිටම් එක ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් කරන්න තියෙන චූටිම චූටි දේ. 071 5 23 23 23 අපේ WhatsApp නම්බර එක. මේ නම්බරේ කෙටි පණිවිඩයක් යොමු කළා ඔයාලට මේ අයිටම් එක ගෙදරටම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා.